මගේ දුව නිරෝධයි මගේ බෑනා වන තිසර පුතයි බැඳලා හනිමූන් එක ගත කරන්න පිටත්ව ගියේ බණ්ඩාරවේල ඇල්ල ප්‍රදේශයේ තියෙන හෝටලයකටයි. තිසර පුතාගේ යාළුවෝ කට්ටියක් තමා ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් බුක් කරලා තියෙන්නේ. එයාලා හනිමූන් එක ගත කරන්න ඇල්ල හෝටලයට යන්න ටික දුරක් යද්දී කාර් එක අනතුරටපත් වෙලා තිබෙනවා. තිසර පුතා තමයි කාර් එක එලවගෙන ගිහින් තියෙන්නේ. එකවර මෙයාට නිින්ද ගිහින් කාර් එක හෙලකට පෙරලෙන්න යද්දී ඒ අසල තිබූ කඩේක වැදී නතර වී තිබෙනවා. බැරි වෙලාවක්වත් කාර් එක හෙලට පෙරළුණා නම් දෙන්නගේම ජීවිතය දා නැති වෙන්න බෙහෙවින් ඉඩකඩ තිබුණා. දුව මේ බවක් නොකියා කාර් එක කැඩන හදාගන්න රුපියල් 50000ක් එවන්න අම්මි කිව්වා. මමයි මහත්තයයි ඒ වෙලාවෙම මාර්ගගත ක්‍රමයේ ඔස්සේ දුව ඉල්ලා සිටි මුදල යවුවා. පස්සේ තමයි මේ අනතුර දැනගත්තේ. කඩේට වෙච්ච අලාභයට එහි අයිතිකරුට රුපියල් 16000ක් දීලා තිබෙනවා කියා පසුව අපට දැනගැනීමට ලැබුණා. ඔච්චර දුරක් යනවට අපි කැමති වුණේ නැහැ. අපි කැමති වුණේ නැත්තේ වෙන කිසිවක් නිසා නෙවෙයි. දුවටයි පුතාටයි හදිස්සියේ හරි කරදරයක් වෙයි කියලයි. ඇල්ලට යනවා කිව්වා අපි වෙන ළඟපාතකට යන්න කියලත් ඉල්ලීමක් කළා යයි බ්‍රිතාන්‍යයේදී ඝාතනය වූ නිරෝධා කල්පනී නියුන්හෙල්ල මහත්මියගේ ආදරණීය මව වන ලලනි කුලතුංග මහත්මිය මේ බව පැවසුවේ කඳුළු අතරින්ය. මංගල රථය හෙලකට පෙරලී යාමට ගොස් 99න් ජීවිතය බේරාගත් දුව එයාගේම සැමියාතින් කුරිරු ලෙස දුර රටකදී ඝාතනය වීම ගැන මට හිතා ගන්නවත් බෑ. එයා මිය ගිහින් කියා මම තවම හිතන්නේ නෑ. එයාගේ ලස්සන ෆොටෝ එකක් රාමු කරලා මම නිදාගන්න ඇඳ ළඟ තියාගෙන ඉන්නවා. දුව බදිනකම්ම මම ළඟ තමා නිදාගත්තේ යයිද ලලනි මහත්මිය පැවසුවාය. වෙඩින් එක ගත්තේ අපේ පැත්තේ හෝටලයක. දෙන්න මංගල පෝරුවේ ඉන්නකොට මගේ දුවට මොකක් හරි හේතුවක් නිසා අසභ්‍ය වචනයක් කියා බැනලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. සෙටි එකේ දෙන්න වාඩි වෙලා ඉන්නකොට දුවගේ කනට දමා තිබූ එක් කරාබුවක් ගැලවිලා වැටී තිබෙනවා. ඒක අහුලා දෙන්න කියා තිසරට කිව්වාම ඒ වෙලාවෙත් දුවට හොඳටම බැනලා තිබෙනවා. ලලනි මහත්මියගේ සැමියා විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක නියුන්හෙල්ල මහතාය. බ්‍රිතාන්‍යයේ වේල්සේ අගනුවර වූ කාර්ඩියප් නගරයේදී පිහියනුම් පහරකා මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක වූ නිරෝධා කල්පනී නියුන්හෙල්ල මහත්මියගේ එම ඝාතනය සම්බන්ධයෙන් වරදකරු ඇගේ සැමියා වන තිසර වේරගලගේ නැමැත්තාට කාඩිප් කවුන් අධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවේ පසුගිය සිකුරාදාය. ඝාතනයට ලක් වූ නිරෝධා නියුන්හෙල්ල මහත්මිය ගම්පහ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පදිංචි කාරණියකි. මේ දෙපළට සිටි එකම දරුවා වන්නේ නිරෝධා නියුන්හෙල්ල වන්නීය. දසමසක් කුසේ හොවාගෙන ලෝකයේ තිබෙන දරුණුතම වේදනාව ලෙස සැලකෙන ප්‍රසූත වේදනාවද විඳ ගනිමින් මෙලොවට නිරෝගී සම්පන්න සිංහිත්‍යයක් බිහි කළ මේ මව සාහසික ලෙස ඝාතනය කිරීමේ වේදනාව දරාගත නොහැකිව තවමත් පසු වෙන්නේ හැඬු කඳුලෙනි. මෙම අමුසැමි දෙපළට සදාකාලික කඳුලක් උරුම කර දෙමින් ඇයගේ එකම දියණියගේ අවසන් හුස්ම පොද වාතයට එක් කරනු ලැබුවේ වේල්සේ අගනුවර වූ කාර්ඩිෆ්හි පිහිටි රිවර්සයිඩ් රථගාල තුලදීය. ඇය පැමිණි කාර් රථය සහ ඒ අසල තිබූ තවත් කාර් රථයක් අතර දරුණු පිහියනුම් පහරවලට ලක් වූ නිරෝධා මහත්මිය මැරුම් කා තිබුණාය. ඇය බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන් සතුටින් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක රැකියාවක් කරමින් සිටියාය. එම මධ්‍යස්ථානයේ ඇය රැකියාව කරන අතර වාරයේ වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමේ අපේක්ෂාවෙන්ද පසු වී ඇත. ඇයගේ සැමියා ගණකාධිකරණය පිළිබඳව උපාධිය හදාරමින් සිට තිබේ. උදෑසන සුවිපි පින්න මලක් බඳු සිය දියණිය ගැන මතකය ආවර්ජනය කරමින් ලලනි කුලතුංග මහත්මිය මෙසේද කීවාය. 1993 ජූලි මාස 28 වෙනිදා තමා මේ නිරෝධා දියණිය ප්‍රසූත කළේ. ඇය මුලින්ම අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහාවිද්‍යාලයෙන්. එම විද්‍යාලයෙන් අපස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙලා උසස් පෙළ කරන්න ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් කළා. ඇය A level විභාගයටත් ඉහළින්ම සමත් වුණා. ඇය කුඩා කල සිටම ඉගෙන ගැනීමට බොහොම දක්ෂයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවටත් දන්නා කියන කාලින් ධම්ම දස්කම් පෙන්නුවා. ඉගෙනගත් පාසල් දෙකේම ගුරුවරයන්ගේ ආදරය කරුණාව ලැබමින් බොහොම විනීතව හැදුණු දරුවෙක්. ඊට පස්සේ ඇය දෙමඩගොඩ පැත්තේ පෞද්ගලික කම්පැනියක රැකියාවකට ගියා. එයාගේ මිතුරියක් සහ එම මිතුරියගේ සැමියා තිසරව හඳුන්වා දී තිබෙනවා. දුව කිව්වා අම්මේ තිසර කියා කෙනෙක් මගේ යාළුවෝ දෙන්න හඳුන්වලා දුන්නා. එයා මගින් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අහනවා කියා. මගේ යාළුවෝ දෙන්න තිසර හරිම හොඳ කෙනෙක්. එයා රජරට කැම්පස් එකෙන් ඩිග්‍රියක් කරලා තියෙන්නේ කියලාත් කිව්වා. ඒ වෙනකොට මේ තිසර කියන ළමයා කොළඹ පැත්තේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් හිටපු කෙනෙක්. මෙහෙම කියලා දුව මට තිසරගේ ෆොටෝ එකක් පෙන්නුවා. දුවේ ඔයාට මේ ළමයාව ගැලපෙන්නේ නැහැ වගේ කියලා මම නිකමට වගේ පැවසුවා. කෙසේ වෙතත් අවසානයේ දුවගේ කැමැත්තට ඉඩ දෙන්න අපට සිදු වුණා. තිසරගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අය මුලින්ම අපේ ගෙදර ආවා. ඊට පස්සේ තිසරගේ රුවන්වැල්ලේ පිහිටි ගෙදරට මමයි මහත්තයයි මගේ තාත්තයි අම්මයි ගියා. තිසරගේ අම්මයි තාත්තයි හරියමන් රස්සාවක් කරලා නැහැ. ඒ දෙන්න තිසරට බොහොම දුක් මහන්සි වෙලා අමහරුවෙන් තමයි උගන්වලා තියෙන්නේ. ඒ බව ඒ අම්මයි තාත්තයි අපිත් එක්ක කිව්වා. තිසරගේ ගෙදර ගිහින් ආපු දවසේම දුවේ ඔයාට කොහොමත්ම මේ මගුල හරියන්නේ
දුන්නේ නැහැ. ඕක අතෑරලා දාන්න කියලා කිව්වා. අපිත් ඒකම දුවත් එක්ක කිව්වත් වැඩක් උනේ නැහැ. අම්මේ තිසර දුප්පත් වුණාට හොඳට ඉගෙනගෙන තියෙනවා. හරිම අහිංසක හොඳ ගුණයහපත් ළමෙක්. එයා අරක්කු සිගරට් එකක්වත් බොන්නේ නැහැ කියලාත් දුව කිව්වා. අවසානයේ දුවගේ කැමැත්තට ඉඩ දෙන්න සිද්ධ වුණා. 2017 වසරේ අප්‍රේල් මාසේ 8 වෙනිදා දෙන්න විවාහ වෙලා ලොකු උත්සවයක් ගත්තා. අපිට හිටපු එකම දරුවා නිසා වෙඩින් එක ලොකුවට ගන්න තීරණය කළා. තිසර පස්සේ කාලෙක ගුරු වෘත්තියට පිවිසුණා. එයා වෙලාවකට බොහොම හොඳ තැම්පත් ගතිගුණ තියෙන කෙනෙක්. සමහර වෙලාවට ඉක්මනින් කේන්ති ගිහින් දුවට ගහපු අවස්ථා ඕනෑ තරම් තිබුණා. තිසරගේ නාසයේ මස් දැල්ලක් ඇවිත් හුස්ම ගන්න බැරුව ඉන්නකොට ලොකු ගාණක් වියදම් කරලා ඔපරේෂන් කරලා ඒ මස් දැල්ල ඉවත් කරන්න වියදම් කළෙත් මගේ දුවයි. එයාට ඇඳුම් පැළඳුම් පවා අරන් දුන්නේ දුවයි. ඒත් තිසර දුවට හරියට සැලකුවේ නැහැ. පොඩ්ඩ බැරි වෙද්දි ගහනවා. අම්මේ අපිට මෙහි ජීවත් වෙන්න අමාරුයි. රටකට යන්න ඕන කිව්වා. අපි පදිංචි වෙලා ඉන්න ගේ ඉස්සරහා අපිට ඉඩමක ගෙයක් හදලා තිබුණා. ඒ ගේ විකුණලා සහ මගේ ළඟ තිබුණු පවුන් 35ක් විකුණලා ගත්තු සල්ලි ණය වෙලා හොයාගත්තු සල්ලි දුවටයි පුතාටයි රට යන්න දුන්නා. බ්‍රිතාන්‍යයට යන්න යනකොට කටුනායක එයාපෝට් එකේදී මමයි මහත්තයයි කිව්වේ දුව හොඳට බලා ගන්න පුතේ කියලයි. අම්මි මම යාව හොඳට බලා ගන්නවා. ඔයගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න එපා කියලා තිසර අපිට කිව්වා. දුව ඒ රටේ වැඩිහිටිය අයව රැක බලා ගන්නා මධ්‍යස්ථානයක රැකියාව කරන අතරවාරයේ තිසර පුතා කැම්පස් එකක වැඩිපුර අධ්‍යාපනය ලැබුවා. තිසර මට නිතරම කරදර කරනවා යයි දුව මගෙත් එක්ක කිව්වා. එයාගෙන් කොච්චර කරදර හිරිහැර තිබුණත් දුව නිතරම උත්සාහ කළේ පෞල් ජීවිතය රැක ගන්නයි. දුව දවසක් කාර් එකෙන් එයා වැඩ කරන තැනට යනකොට තිසර ඇවිත් යකඩ පොල්ලකින් කාර් එකට ගහලා දුව කාර් එකෙන් එළියට ඇද ගන්න උත්සාහ කරලා තිබෙනවා. මේ බව දුටු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් එතනට ඇවිල්ලා තිසර වාල්ලා මෙල්ල කර දනගස්සා තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයා දුවට කියලා තිබෙනවා ගිහින් මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න කියලා. දුව ගිහින් පැමිණිල්ලක් කළා නම් තිසරව අපේ රටට පිටුවහල් කරනවා. බ්‍රිතාන්‍ය මේ වගේ දේවල් වලට නීති හරිම තදයි. ඒ නිසා පැමිණිල්ලක් කරන්න ගිහින් නැහැ. දුව තමයි මේ විස්තර මාත් එක්ක හඬ කීවේ. දුව වැඩ කරන තැන ජේම්ස් කියලා සයිකොලොජි කෙනෙක් ඉන්නවා. එයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා බොරු චෝදනාවක් තිසර කරලා දුවට පසු කාලීනව හරියට හිරිහැර කරදර කරන්න පටන් අරන් තියෙනවා. එයා කොහොමත් කවදාවත් හරිම සැකෙන් හිටපු කෙනෙක් බව මටත් තේරුම් ගොස් තිබුණා. හරියට එක එක්කෙනා ගැන සැක කරනවා. ජේම්ස් කියන කෙනත් තිසර එක කියලා තියෙනවා අපේ හැම කිසිම සම්බන්ධතාවයක් නැහැ. එක තැනක වැඩ කරන නිසා හිතවත්කමක් විතරයි තියෙන්නේ. වැරදි වැටහීමක් තියාගන්න එපා කියලා. පස්සේ ජේම්ස්වත් මරනවා කියලා තර්ජනය කරලා තිබෙනවා. මේ සැකය මත ජේම්ස් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා දුව එක්ක කතා බහ කරන එක පවා නතර කර දැම්මා. තවදුරටත් තොරතුරු හෙළි කරමින් ලල්නි කුලතුංග මහත්මිය මෙසේද පැවසුවාය. තිසර පුතා රජරට කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ ඒ කැම්පස් එකේ ඉගෙනගත්ත ගැහැණු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. හඳහන් ගැලපුණේ නැති නිසා ඒ ගැහැණු ළමයාගේ මව්පියෝ මේ සම්බන්ධයට විරුද්ධ වෙලා තිබෙනවා. තිසරගේ කලින් පෙම්වතියව සිටි ඒ ගැහැණු ළමයාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩය ආවා බ්‍රිතාන්‍යයට එන ලෙස වරින් වර දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් තමාට උපකාර කිරීමට හැකියාව තිබෙන බවද ඒ ගැහැණු ළමයාට තිසර දැනුම් දී තිබෙනවා. තිසරගේ ජංගම දුරකථනයේ තිබූ ඒ කෙටි පණිවිඩ දුව මට ඒවා තිබුණා. බ්‍රිතාන්‍යයේ ඉන්න දුවගේ යහළු ගැහැණු ළමයි කිහිප දෙනෙකුටම එක එක අයිති යෝජනා කර තිබෙනවා. ඒ බවත් දුව මට හඬමින් කිව්වා. එහෙම කරපු කෙනෙක් තමයි මගේ දුවට අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියා බොරු චෝදනා කරලා අවසානයේ මරලා දැම්මේ. දුව කාර් එකේ ඇතුළේදී කාර් එකට පහර දීලා එළියට ඇදලා මරන්න උත්සාහ කළ අවස්ථාවේ දුව පොලිසි ගියා නම් අදටත් මගේ දුව ජීවතුන් අතර. අපට හිටිය එකම දරුවා නැතුව ගියා. අපි දෙන්න මේ ලෝකේ තනි වුණා. මේ දුක කොහොම ඉවසා ගන්නද? අපේ පවුලට මේ දුක දරා ගන්න බැහැයයි ලලනි මහත්මිය හඬා වැළපුණාය. සිය දියණියගේ අවසන් කටයුතු වලට සහභාගී වීම සඳහා විශ්‍රාමික පොලිස් පරීක්ෂක නියුන් හෙල්ල මහතා බ්‍රිතාන්‍ය බලා ගොස් ඇත.